Welcome to my channel. ඉතින් කොහොමද ඔයාලට අවුරුදු ළඟ නිසා වෙන්නේ නැති අඹ ගහේ අඹත් ගොඩක් ඇදිලා. ඉතින් මේ පේන අඹ අපිට අතින්ම කඩා ගන්න පුළුවන් දුරකින් තියෙන්නේ. එනීෂටත් ඒක කඩන්න පුළුවන්. ඉතින් එයාගෙන් පරිස්සම් කරගෙන ඉන්නේ හරිම අමාරුවෙන්. අපි අද උදේට කන්න කඩලා තමයි හැදුවේ. මොකද උදේට බත් හැදුවේ නෑ. මේ අපේ හස්බන්ඩ් අද දවල්ට කොත්තු එකක් හදනවා කියපු නිසා. ඉතින් කොත්තු එක හදනකම් මට පොඩි බඩගින්නක් ආපු නිසා ක්‍රීම් කැකර් බිස්කට් වල ජෑම් ටිකක් ගාලා කන්න තමයි දැන් හදන්නේ. කොත්තු එක හදන්න ඕන හැමදේම කපලා කොටලා ලෑස්ති කරා. මොකද හස්බන්ඩ් ගෑමක් හදනවා නම් හැමදේම කලින් ලෑස්ති කරලා තියන්න ඕන. නැත්නම් එයා උයන්නේ නැහැ. ඒ නිසා ඕන කරන හැමදේම ලෑස්ති කරා. කැරට් පොඩිවට කපලා, ගෝවා, ලීක්ස් ටිකක්, මාළු මිරිස්, අමු මිරිස්, බීලුණු, කරපිංචා මේ හැමදේම ලෑස්ති කරා. දැන් හදන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද හස්බන්ඩ් කොත්තු එක හදන්නේ කියලා. Esto era gira en él. අද මම කොත්තු එක කන්න ග්‍රේවි එකකුත් හැදුවා. මස් මාළු මුකුත් දාන්නේ නැතුව තමයි හැදුවේ. මිරිස් 3-5 කහ තෙලට දාලා තක්කාලි ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා එකට දාලා පොල් කිරි ටිකක් එකතු කරලා හැදුවේ. ඉතින් හොඳට උඩ තිබුණා මේ මස් මාළු ගෙදර නැති වෙලාවක රයිස් එකක් කොත්තු එකක් වගේ දෙයක් කන්න මේ ග්‍රේවි එක ගොඩක් හොඳයි. උඩ තිබුණා මස් සද්දක් වගේම. කොත්තු එක ගොඩාක් රසට තිබුණා. ඉතින් මට හිතුණා රෙස්ටොරන්ට් එකක වගේ මේ විදියට හදලා අද හස්බන්ඩ්ට කන්න දෙන්න ඕන කියලා. එයා ගොඩක් ආස වෙයි කියලා හිතුණා. ලොකුවට කටන්නම් එන්නේම නෑ නේද? ඕනේ. තමයි බබෙක් නේ. පුතා ලොකු කොටක් කෑවි. දැන් වෙලාව හවස 4ට විතර ඇති. මල් ටිකක් කඩලා මල් පූජා කරන්න තමයි හදන්නේ. එනිෂත් එක්කම